හායි කොහොමද ඔයාලට මේ vlog YouTube channel එකට ආදරයෙන් පිළිගන්නවා. අද මගේ hair care challenge එකේ පළවෙනි දවස. ඉතින් මං ගොටුකොළ වීදුරුවක් මුලින්ම බීලා තමයි අද දවස පටන් ගත්තේ. ගොටුකොළ යුෂ කියන්නේ කොණ්ඩෙට ගොඩාක් හොඳ ඖෂධයක්. කොණ්ඩේ වැටීම අඩු කරලා කොණ්ඩේ වැවෙන වේගය වැඩි කරලා කොණ්ඩේ මුල ශක්තිමත් කරලා හිස්සොරි එතකොට ස්කැල්ප් එකේ තියෙන ප්‍රශ්න වලට ගොඩාක් හොඳ විසඳුමක් තමයි මේ ගොටුකොළ යුෂ කියන්නේ. ඒ වගේම කොණ්ඩේට ෂයින් එකක්, වොලියුම් එකක් ලැබිලා කොණ්ඩේ සුදු වෙන එක ටිකක් ප්‍රමාද කරලා ගොඩාක් බෙනිෆිට් තියෙන ප්‍රාණයක් තමයි මේ ගොටුකොළ යුෂ කියලා කියන්නේ. ඉතින් ඊට පස්සේ මම අද කළේ ඔයිල් ට්‍රීට්මන්ට් එකක්. ඉතින් මේ ඔයිල් ට්‍රීට්මන්ට් එක කරන්න මම භාවිත කරේ ඔලිව් ඔයිලුයි විටමින් E. ඉතින් ඔලිව් ඔයිලුයි විටමින් E කියන්නේත් කොණ්ඩේට ගොඩාක් හොඳයි. කොණ්ඩේ වැවෙන වේගය වැඩි කරලා කොණ්ඩේ අනේක අඩු කරලා ඩැමේජ් hair repair කරලා හිස්සොරි අඩු කරලා ෂයින් එකක් වගේම වොලියුම් එකක් ලැබෙන්න මේ කොණ්ඩෙට ගොඩාක් හොඳයි මේ ඔලිව් ඔයිල් විටමින් E. ඉතින් මම හොඳට කොණ්ඩේ මසාජ් කරනවා. කොණ්ඩේ ස්කැල්ප් එකේ ගාලා තමයි හොඳට මසාජ් කරන්න ඕනි. ඒ වගේම කොණ්ඩේ අග පැලිලා එහෙම තියෙනවා නම් ඒවටත් ගොඩාක් හොඳයි. හිස් කබලේ වගේම කොණ්ඩෙත් අපේ කොණ්ඩෙත් මේ ඔලිව් ඔයිල් විටමින් E දෙක එකතු කරලා මේ කොණ්ඩෙත් අපේ ගාන්න ඕනි. ඉතින් ප්‍රධානම දේ තමයි මසාජ් එක කියන්නේ. මසාජ් කරලා හොඳට කොණ්ඩේ මසාජ් කරන්න ඕනි. ඊට පස්සේ මේක විනාඩි 45ක් කොණ්ඩේ තියාගෙන ඉඳලා වොෂ් කරන්න ඕනි. වොෂ් කරනකොට හොඳ ෂැම්පු එකකින් වොෂ් කරලා කන්ඩිෂනර් කරන්න ඕනි. ඉතින් මම වොෂ් කරලා ඉවර වෙලා පාවිච්චි කරන්නේ වටිකා එකේ එන hair cream එක. ඒක ලෝක ප්‍රසිද්ධ hair cream එකක්. ඔයාලා දන්නවා වටිකා brand එක ගොඩාක් හොඳයි. ඉතින් ඒ වගේ hair cream එකක් ලංකාවෙත් තියෙනවා ඕන තරම් hair cream හොඳ leave on conditioner එකක් හරි ඒ විදිහට පාවිච්චි කරන්න. ඉතින් අර මගේ චුට්ටක් curly hair එකක් නිසා curl එක set කරගන්න වගේම අර කොණ්ඩේට හොඳ ෂයින් එකක් එන්න වටිකා hair cream එක තමයි මම පාවිච්චි කරන්නේ. ඉතින් ඔයාලා කැමති hair cream එකක් පාවිච්චි කරන්න. මගේ පොඩි කාලේ ඉඳන් හීනයක් තමයි ලස්සන දිග කොණ්ඩේකට. ඉතින් එක එක හේතු නිසා මට කොණ්ඩේ කපන්න වුණා. කොණ්ඩේ වවන්න එක එක ඒ කියන්නේ සැලොන් වලට ගිහපුවාම ඒගොල්ලෝ ලෙයර් කැපුවම ආයේ වැවෙන්න ගොඩාක් හොරයි. ඒ වගේ දේවල් වුණා. ඉතින් මට දැන් මේ සැරේ නම් මම hair care challenge එක කරනවා. මාසයක් එක දිගට කියලා හිතුවා. ඉතින් මාත් එක්ක ඔයාලත් එකතු වෙන්න. මේ දවස් ටිකේම මම මේ මාසයක්ම මේ challenge එක කරනවා. අපි බලමු කොහොම කොණ්ඩේ වැවෙයිද? කොණ්ඩේ කොහොම කොණ්ඩේට මොන වගේ ප්‍රයෝජන වෙයිද මං කරන ට්‍රීට්මන්ට් වලින් කියලා අපි බලමු. ඉතින් මගේ කොණ්ඩේට බලන්න හොඳට කර්ල් සෙට් වෙලා තියෙනවා. මගේ කර්ල් පැත්තට ටිකක් අඩු වේවි පැත්තට බර hair එකක් තියෙන්නේ. ඒත් ඉතින් මං කර්ල් කියලා හිතාගෙන මගේ කර්ල් එක සෙට් කරගන්නවා. සමහර වෙලාවට ලස්සනට තියෙනවා. සමහර වෙලාවට කැතයි. ඉතින් අනේ මන්දා. ඒත් එක්කම කියන්න ඕනේ කොණ්ඩේ වොෂ් කරද්දී සැර නැති හොඳ ෂැම්පු එකක් ගන්න. ඔය සමහර ඒවා තියෙනවා ගොඩාක් සැරයි කොණ්ඩෙට. ඒවට කොච්චර ට්‍රීට්මන්ට් කරත් වැඩක් නැහැ. අර ෂැම්පු එක කන්ඩිෂනර් එක අපි පාවිච්චි කරනකොට අර අපේ කොච්චර ට්‍රීට්මන්ට් කරත් ඒ වගේ තියෙන ප්‍රයෝජන ඔක්කොම වතුර යනවා වගේ ඉවර වෙනවා. ඒකින්ද හොඳ ෂැම්පු එකක් පාවිච්චි කරන්න. ඉතින් මගේ කොණ්ඩේ නම් වෙලිලා ඉවරයි. ඉතින් මොනව කළත් වැඩක් නැහැ. අපේ ඇඟට අවශ්‍ය වතුර ප්‍රමාණය අපි අනිවාර්යෙන් බොන්න ඕනි. ඒ වගේම ෆෝලික් ඇසිඩ්. ෆෝලික් ඇසිඩ් ඔයාලා දන්නවා ඕනම ගෑනු ළමයෙකුට ඒ කියන්නේ වැඩිවියටපත් වුණාට පස්සේ ෆෝලික් ඇසිඩ් බොන්න කියලා තියෙනවා. ඉතින් වතුර වගේම ලීටර් 2ක් වගේම ෆෝලික් ඇසිඩ් එකක් දවසට බොන්න.
ඉතින් මේ hair care challenge එකේ ඊළඟ වීඩියෝ එක මම ඉක්මනින් අරගෙන එන්නම්. මගෙත් එක්ක කොණ්ඩේ වවා ගන්න ආස ගෑනු ළමයි හැමෝම එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. සබ්ස්ක්‍රයිබ් කරලා, ලයික් කරලා, කමෙන්ට් කරලා එකතු වෙන්න. ගිහින් එන්නම්. බායි.